හායි ගයිස් අද අපි යන්න හදන්නේ පොඩ්කාස්ට් රෙකෝඩින් වැඩකට. අපි පටන් ගන්න අලුත් වැඩක්. අද තමයි ෆස්ට් රෙකෝඩින් එක තියෙන්නේ. අද උදේ ඉඳන්ම වැඩ ටිකක් කරා PC එක ඔෆ් කරලාම යන්න බැලුවේ. මොකද කරන්ට් එක එනවා යනවා. පැය දෙකක් වගේ තමයි වැඩේට යන්නේ. ඒ වුණාට PC එක ඔෆ් කරලාම යනවා. මොකද මේ දවස්වල පොඩ්ඩක් කරන්ට් එක එනවා යන හින්දා PC එකත් ඔෆ් කරලා අද 3ට තමයි රෙකෝඩින් එක තියෙන්නේ. දැන් 2යි ගානක් වෙලාව 2:15යි. අපි එතන ඉන්න ඕනේ 2:45 විතර. SSD කාඩ් එකත් ගත්තා වීඩියෝස් ටික දාගෙන ඉන්න. එහෙනම් අද යන් අපි පළවෙනි වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න. ස්ටුඩියෝ එකට ආවා අපි. මේ ස්ටුඩියෝ එක හරි ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම් ඇතුළ කොහොමද කියලා. ओके विला सरी सत्तलेगी लेटिंग कांगारिया मम तो रेपे योगी අදන්න මාසු දෙවෙනි කිව්වා දේශවාන සින්දු කිව්වා වෙන්නේ අචින්ති තම්පි භවති කීති තම්පි විනාශ දැන් හඳුර අපේ හඳුර වණ කියන්නේ නැද්ද වෙන්නේ මම මොකද්ද මුලින් කියන කවිය කියලා මම කල්පනා කරා රඳවන්නේ අන්දරයා ඊට පස්සේ මම ඔය හිටියා ඔය ඩබින් කරන්නේ කොහොමද ඊට පස්සේ මම ඒකට පොඩි කල්පනා කරලා බලන්න ඕනේ මේ පැත්තට රෝබර්ට් කාර්යවාවත් ඒකෙම බැටි කරිටේ හදාගන්න බැරි වෙනවා මේ ජිම්බාබ්වේ පොඩක් මෙන්න මෙහාට එනවකෝ මෙන්න මේක අල්ලන්න මට උදව් කරනවකෝ මට බෑ මම ඕක කරන්නේ දන්නවනේ මම ඕක කරන්න කැමති නෑ කියලා රට වට කර වැට පැන්දත් කට වට කර වැට පදින්න බෑ කියනවනේ දැන් රට පුරා කවුරුත් දඩි පිටිස්ගේ කට දිහා බලාගෙන ඉන්නේ සටපට ගාලා අටපට්ටමින් දඩි පිටිස් බව කියන්නේ මොනවද කියලා බලන්න අද අටපට්ටමින් රට පුරා රට ගන්න කාරණා ටිකක් තියෙනවා කියන්න රට මෙනුවෙන් කතාරිටි තේට වෙනකන් ඉන්න ඕනේ නෙතුවා බීයස සුපිපිපියුම නෙළුමයි එතකොට අපි සමාජ ගොඩක් පවතින රාගයත් එක්ක නේද මොකද රාගය කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ සිත කය වචන යන මේ තුන්දොර මුල් කරගෙන දිවාරෑ සටනකම යෙදෙනවා දුක ඉතිහාසයක් තියෙනවා ලංකාව ගොඩක් අය දන්නවා මම පැවිදිලා හිටපු කෙනෙක් විදියට ප්‍රෝජා භූමියටපත් වෙලා මම කවි බණ කියන දේ දැනගෙන ආඩන්නේ ඇයි සුදුමැණිකේ කියන්න පනමාගේ හෙලන්නේ ඇයි කඳුලැලි ආදර නිල්මිනි දැසේ ධර්මදාන මිතුරයා මනීෂ කියන්නේ මගේ යාළුවන්ටත් මම කියන්නේ මේ වීඩියෝ එක බලන්න මෙයාගේ YouTube channel ඔබට සුබ දවසක්. අපි මෙහෙම කරමුද මේක කවුරු කියන්නේ ඊළඟ මේ වගේම දෙවන්ත චරිතයක් කාර්යය එහෙම හරි ඔව් මේ වගේම චරිතයක් දෙවන්ත චරිතය සමගාරින් අක්ක මේ වගේ මේ මොනවාද මේ එහෙමනම් ඔන්න මේ වගේම අපූර්ව චරිතයක් එක්ක ඊළඟ වස්දාණයෙන් හම්බ වෙනවා. අන්න මම අතට ගිහින් එන්නම් සුබ දවසක් ඔයාට ඒ වගේ තමයි කරන්නේ ඒ පාලිකක්කෙන් කෝලි ඉනාගේ නිදිද නැල් එක අල්ලන්න බැරිද විකන්නේ නෑ බොක්ක දී එකට දාන්න වෙයි මොකෙද්ද ඌ සැප නින්ද බොක්ක නැගිලා එළියලා මොකෙද්ද මේ බාස්ට් එකේ ඌරුමීයද? බාස්ට් නේ මොකද්ද මේ මට මතකත් නෑ. මොකද්ද ඌගේ ඌරුමින්නේ ඊයේ නේ උඩ වලින් ඒ අයියේ ගන්න බෑ එළියට එපා ඌ කීයයි මෙයා මේකත් මේ බොක්ස් එකත් එක්කමද ගෝල්ඩන් එක බොක්ස් එක ගන්න තියලා ඉතින් මෙයා තනියෙන් අවුලන්නේ බෑ කෙනෙක් නෑ බෑ පැටව බෝ කරනවා මාර විදිහට එහෙමද පා පොඩි මීයානේ මොනවා වුණත් උන්ගේ ලෙඩ හැදෙන්නත් දැයි එතකොට මයික ගිනිපික් කෙනෙකුට උන් ගෙද අනිකද ගිනිපික් ලොකු බොක්ක ජරා කරලා හැමදාම නැගිටිනවා බොක්ක අයියා අතට ගන්න වෙමු පුළුවන් විකයිද දන්නේ බලනකොට පොඩි තත්
ඉන්න තැන බලන්න හිත ගලවන්නත් බෑ. වටින් බහින්නේ වටින් බහින්නේ රෙකෝඩින් එකත් ඉවර කරලා වීඩියෝස් ටිකත් අපි දාගෙන දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. සම්පූර්ණ වීඩියෝ එක ඔයාලට මනීවර්ස් YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඕක